ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවේ සැබෑ අයිතිකරුවන් කවද? ඒ වෙන කවුරුත් නෙවෙයි ඔබයි. රටේ පරමාධිපත්‍ය බලය හිමි ඔබයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබට හිමි කර දී ඇති ඒ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රධානතම ආයුධය වන්නේ ඔබේ ඡන්දයයි. ඒව ඔබේ අයිතිය වගේම වගකීමක්. නමුත් ඔබ දන්නවද? මැතිවරණ දිනකදී ඔබට ඡන්දය ප්‍රකාශ කිරීමට නම් ඔබේ නම ඡන්දහිමි නාම ලේඛනයේ නිවැරදිව ලියාපදිංචි වී තිබීම අනිවාර්යයි. ඔබේ නම නාම ලේඛනයේ නැතිනම් රටේ අනාගතය තීරණය කිරීමට ඔබට ඇති ඒ වටිනා අවස්ථාව සදහටම අහිමි විය හැකියි. ලියාපදිංචිය කියන්නේ ඔබේ බලය තහවුරු කර ගැනීමයි. දැන් 2026 වසර සඳහා ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු ආරම්භ වී තිබෙනවා. විශේෂයෙන්ම 18 සම්පූර්ණ වූ තරුණ පරපුර සහ පදිංචිය වෙනස් කළ අය මේ ගැන අවධානය යොමු කළ යුතුමයි. ඔබ කළ යුත්තේ කුමක්ද? ඊටාම සරලයි. අදම ඔබ පදිංචි වසමේ ග්‍රාම නිලධාරීවරයා හමුවන්න. ඔබේ නම නාම ලේඛනයට ඇතුළත් කර ඇති බව සහතික කරගන්න. ග්‍රාම නිලධාරීවරයා ලබා දෙන උපදෙස් පිළිපදින්න. නිවැරදි තොරතුරු ලබා දී ඔබේ ලියාපදිංචිය ස්ථීර කරගන්න. එය හෙට දවස වෙනුවෙන් ඔබ අද තබන වැදගත්ම පියවරයි. ඔබට මැතිවරණ කොමිෂන් සභාවේ ඒ සර්විසස් වෙත පිවිස ඔන්ලයින් අයදුම් කිරීමට පහසුකම්ද ඇත. අදම ලියාපදිංචි වන්න. ඔබේ පරමාධිපත්‍ය බලය සුරකින්න. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න. මැතිවරණ කොමිෂන් සභාවේ ගෞරවනීය දැනුවත් කිරීමකේ